තවදුරටත් මේ මීඩියා ගිමික් අවසන් අපේ රටේ දේශපාලන. ඒ නිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. හැබැයි Tamanට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ හතේ ප්‍රවෘත්ති බලනකොට මූණ තියෙනවා. Tamanට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා අපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර මේ ඒ දේශපාලන යුගයේ තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. කතාවෙක තිබ්බ තමුන්නාන්සලා දේශපාලනේ පොසිල කවදා හරි නේද? දේශපාලන ඉතිහාසඥ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔච්චරයි. වෙනස් වෙන්න අපි කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඒ ඔක්කොම දන්න අය, කතා බහ කරන අය, මුණ ගැහුණු අය, එකට දේශපාලන විවිධ අවස්ථාවල කරපු අය. හැබැයි අපි කියන්නේ අවස්ථාවක් කියලා තියෙන රටට. මේ රට නැවත නැගිටින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම අවස්ථා එන්නේ මම කියන්නේ මේක අවසන් අවස්ථාව කියලා. හැබැයි මිනිස්සුන්ට රටට අවස්ථාවක් එනවා. අපේ ඉතිහාසයේ අවස්ථා මඟ හැරපු මිනිස්සු. ආපහු එහෙම දේශපාලන සංස්කෘතියක් නේ. ජනතාව යුව ආණ්ඩුවක් ඒක ආණ්ඩුවේ, ජනතාව යුව විපක්ෂයක් ඒක විපක්ෂේ. ආණ්ඩුව නම් ආණ්ඩුවේ, විපක්ෂ නම් විපක්ෂේ. ලංකාවේ පළවෙනි මතාවට. මෙහෙම එකක් හැදිලා නේ. නේද? එඳ විපක්ෂ නායකතුමාට මම හිටියනම් කියන්නේ කිසිසේත්ම බය වෙන්න එපා. වෙනදා තීන්දුව ගන්න බය වෙන විපක්ෂ නායක. මොකද තව තීන්දුව ගන්න. තව ඉන්නවා කීප දෙනෙක් විපක්ෂ නායකතුමාට හරියටම කළමනාකරණය කරගන්න තීන්දුව ගන්න. ආණ්ඩුවට ගන්නෑ. වෙනදා ගන්න බයයි. හරිද? එතුමාට තියෙනවා එතුමාම හිටියනම් හොඳයි. එතුමාට ගන්න තීන්දුව ටිකක් තියෙනවා. මම දන්නවා එතුමා තීන්දුව ගන්න ටිකක් කාලය ගන්නවා. කාලේ විසින් එතුමට අසාර්ථ ඒ කාලේ එතුමට ඉතාමත් හානිකර ප්‍රතිඵල ගෙන දෙනවා. තීන්දුව ගන්න බය වෙන්න එපා. නේද? එන්නේ නැහනේ ආයතනෙම ඉන්න වෙනවා. හරිද? ඉතින් එහෙම හොඳ නැත්නම් දේශපාලන සංස්කෘතිය ඒ වෙනස මත ඊළඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක මාධ්‍යක ගොඩක් කතා කර. ඇත්ත. අපේ දැනටමත් අපේ කර්මාන්ත අමාත්‍යාංශ හඳුනගෙන ඉන්න 40000ක් පමණ ඉන්නෝ. කර්මාන්ත කඩා වැටිලා ඒත් උන්ට කර්මාන්ත ගොඩනගා ගැනීම සඳහා විභවතාවයක් තියෙනවා. ඔවුන් බැංකුවට ණය වෙලා අලුත් ප්‍රාග්ධනයක් ගන්න බෑ. නමුත් ඔවුන්ට ඒ කර්මාන්ත දිස බලපුවාම නේද? ඒවා නැවත ආරම්භ කරන්න පුළුවන් විභවතාවයක් තියෙන කර්මාන්ත කරුවන් 40000ක් විතර ඉන්නවා. අන්නේ 40000 නැවත අපේ සුළු හා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා සහන දෙන්න අපි ලෑස්ති. විශේෂයෙන්ම අපි බැංකුවත් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා. තව සහන ලබා දෙන්න. ආසියානු සංවර්ධන ඔබ කිව් පරිදිම ආසියානු සංවර්ධන අරමුදලෙන් ලබා තියෙන ණය පෞද්ගලික කැපක විශේෂම කල්පනා කරන්න ඒගොල්ලන්ගේ ණය ගෙවීමේ අනුපාතය ගැන විතරයි කල්පනා කරන්න. ඒ නිසා විශාල ලෙස මේ ණය ඇනේ හිටලා තියෙනවා. අපේ දවස්වල බැංකු පද්ධතියේ ණය දීම වැඩි වෙලා තියෙනවා. ණය වලින් 80ක් ලබා දීලා තියෙන්නේ කෝපරේටිව් සෙක්ටර් එකට. 80ක් ලබා දීලා තියෙනවා. අඩුම තරමේ 40ක්වත් SME සෙක්ටර් එකට යන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි, ඒ සඳහා අවශ්‍ය වෙන සාකච්ඡාව අපි කරන්න ලෑස්ති. මොකද සුළු හා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයේ හිටපු කර්මාන්තකරුවෝ කඩා වැටලා තිනවා. ඒගොල්ලන් සහාය ලබා දීම සඳහා අතිරේක ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා අවස්ථාවක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ පිළිබඳව අපි සැලකිල්ලක් කරනවා. මේ කර්මාන්තකරුවන් 40000 නේද අපි ඉතා ඉක්මනින්ම නැවත කර්මාන්ත ආරම්භ කරන්නත් නේද ඒගොල්ලන් කර්මාන්ත ඉදිරියට ගෙන යාම සඳහා සැලසුම් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කුෂ්කර්ම ශේෂ්ත්‍ර අපි විශාල පරිවර්තනයක් ඇති කරන්නත් බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා වරාය ආශ්‍රිත නාවික කේන්ද්‍ර සහිත ආර්ථිකය අපි විශාල ලෙස සැලසුම් කරලා තිබෙනවා. විශේෂම ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක අපි එකඟතාවයකට එමින් තිබෙනවා. අපි පහුගියදා කැබිනට් මණ්ඩලය ඉඩම නිදහස් කරගත්තා. කෙරවල පිටියේ බාලු මධ්‍යස්ථානයේ එතන සක්්‍යතා අධ්‍යයනය කරලා අපි එතන ඉතා ඉක්මනින් පටන් ගන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒක. ඒ නිසා ආර්ථික ස්ථාවරභාවයට ලක් කරලා අපි ආර්ථික ඉදිරි ඉලක්ක සහිතව මෙහෙයුමින් තිබෙනවා. මම අහන්නේ මේ රටේ පුරවැසියන් සහ ඔබෙන් මොකද්ද මේකේ තියෙන වැරද්ද? මොකද්ද තියෙන වැරද්ද? මේක වෙනස් කරන්න ඕනද? මේ ගමන ශක්තියක් දිලි ඉස්සරහට යන්න නෙවෙයි තියෙන්නේ. මම කියන්නේ ඔබගේ දේශපාලන අනාගතය රඳා පවතින්නේ. මේ ව්‍යාපෘති අකුල් හෙලීමෙන් ඔබ දේශපාලනය කරන්න හිතනවා නම් ඔබගේ දේශපාලනය දිනපතා වළංගු වෙනවා. මතක තියාගන්න. මේ ව්‍යාපෘතිය මේ වැඩසටහන බිඳවට්ටන්න බෑ හොඳයි හරිද? බාධා කරන්න මේක බිඳවට්ටන්න බෑ. බාධා කරන්න
අකුල් වෙලඳ කටයුතු කරන දවසක් පාසා තමුන්නාන්සලගේ දේශපාලන අවලංගු වෙනවා. දේශපාලන අවලංගු වෙනවා. ඔබට තියෙන අන් කවරක්වත් නෙවෙයි. මේක තමයි තියෙන පාර. මේක තමයි තියෙන ගමන් මාවත. මේ ගමන් මාවත සඳහා දිරිදීම සහ ඒ අරා දේශපාලන තමයි ඔබට ඉතිරි වී තිබෙන පාර. අද කියන්නේ. වෙන පාරක් නෑ මතක තබා ගන්න. මීට වඩා හොඳ දෙයක් මට කියන්න. මීට වඩා යහපත් දෙයක් මට කියන්න. මීට වඩා වෙනස් විතු දෙයක් මට කියන්න. ඔබට නෑ. ඔබට ඉතුරු වී තිබෙන එකම දේශපාලනය මේට ආශිර්වාද කිරීම සහ මේට අනුගත වීම පමණයි. වෙන මොකද ඉතුරු වෙන්නේ? උදේට කෑ ගන්න පුළුවන් ටීවී කට් එකට. ඔහොගේ මුකුත් වෙන්නේ නෑ. මාධ්‍ය අපේ රටේ දේශපාලනය කරපු කාලේ ඉවරයි. අපේ රටේ මාධ්‍ය නම් දේශපාලනය කරේ මම මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ. මේ පාර්ලිමේන්තු 159ක් ඉන්නේ නෑ. මාධ්‍ය මුළු දේශපාලනය 2019 අවසන් වුණු බව මතක තියාගන්න. 2019 දී මාධ්‍ය සතුව තිබුණු සමස්ත දේශපාලන බලය අවලංගු වුණා. එයි මාධ්‍ය විසින් මාධ්‍යවල තියෙන වළංගුතාවයද නැති කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයකට ආවා. නැත්තම් අයි වඩම්මයිද? ආයෙ පුළුවන් ද දේශපාලන නායකයෝ හදන්න ඒ නාලිකාවලට? කරන්න බෑ. ඒ නිසා තවදුරටත් ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මත යැපෙන මාධ්‍ය වලින් ගොඩනැගෙන එක තමයි දේශපාලන ව්‍යාපාර නෑ. ඒක දැන් පැරණි යුගය. අද තියෙන්නේ ජනතාවත් එක්ක කෙරෙන සංවාදය. නිරන්තරයෙන් ජනතාව මූණට මූණ මුණ ගැසීම. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැම වෙලාවම ජනතාවත් එක්ක සංවාදයෙන් යෙදෙන ජනතාව මුණ ගැසෙන දේශපාලන ව්‍යාපාරය. එතන තමයි අනාගත දේශපාලනය. මම කියන්නේ දැන් මේ අයවැය ලේඛන කාලෙත් අපි කිව්වා නේද? අපේ മന്ത്രിවරු ඔක්කොම එන්න එපා. මොකද මේගොල්ලෝ මොකක් හරි ඡන්දයක් කිව්වොත් වැඩිම ඉන්නේ 56යි. 60ක් આવොත් ඇති කිව්වා. අපි දෙකට ඔව් 60 වඩා එන්න ඕනේ කිව්වා. 60යි තියාගත්ත අනිත් ඔක්කොම ගම්වලට යන්න කිව්වා. දේශපාලනේ තියෙන එතන. තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලන. එනිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. හැබැයි Tamanට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ හතේ ප්‍රවෘත්ති බලනකොට මූණ තියෙනවා. Tamanට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා ආපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර. මේ ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ. මා අයවැය ලේඛන ඉදිරිපත් නේද? එදා ආරක්ෂක අමාත්‍යාංශ කතාවේ තිබ්බ තමුන්නාන්සලා දේශපාලනේ පොසිල කවදා හරි නේද? දේශපාලන ඉතිහාසඥයෝ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔච්චරයි. වෙනස් වෙන්න අපි කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඒ ඔක්කොම දන්න අය, කතා බහ කරන අය, මුණ ගැහුණු අය, එකට දේශපාලන විවිධ අවස්ථාවල කරපු අය. හැබැයි අපි කියන්නේ අවස්ථාවක් කියලා තියෙන රටට. මේ රට නැවත නැගිටින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම අවස්ථා එන්නේ මම කියන්නේ මේක අවසන් අවස්ථාව කියලා. හැබැයි මිනිස්සුන්ට රටට අවස්ථාවක් එනවා. අපේ ඉතිහාසයේ අවස්ථා මඟ හැරපු මිනිස්සු. අපිට අවස්ථාවක් ආවා 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු බටහිර රාජ්‍යයන් අවුරුදු 450කට ආසන්න කාලයක් අපේ රට පාලනය කරලා ඔවුන් අපේ රට දාලා ගියපුවාම 1815 ඉඳන් 1948 දක්වා අවුරුදු 100 ගණනක ඍජු යටත් විජිතයක් බවට පත් වෙලා තිනවා. පරම්පරා 3ක් 4ක් සුද්ධගේ ආධිපත්‍යයෙන් ඉඳලා 48 අපි නිදහස ලබා ගන්නවා. නිදහස ලබා ගන්නකොට අපිට අවස්ථාවක් එනවා. අවස්ථාව උකහා ගන්න සමත්ුනේ නෑ. 49ම පුරවැසි පනත ගෙනාවා. ගිල වත්තු කරේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කරා. චෙල්ලනායක මහත්මයා උතුරට ගිහිල්ලා වෙනම දෙමළ රාජ්‍ය පක්ෂය දුව 1949 ෆෙඩරල් පක්ෂය. චෙල්ලනායක මහත්. එයි 48 නිදහස ලැබුණාට පස්සේ
මේ අය ඒකාබද්ධ කරලා මෙරට ඉස්සරහට ගෙන යන්න බැරි වුණා. හැබැයි ඉන්දියාව 47 නිදහස ලබා ගත්තාම ඔවුන්ට තිබුණා ජාතික දැක්මක් තිබ්බා, ඉලක්කයක් තිබුණා. ඔවුන් නේද? ඔවුන් අභ්‍යවකාශය තරණය කරන ඉන්දියාවක් හදන්න පටන් ගත්තා අවුරුදු 100 පිරෙන කලින්. අපි 2048 වෙනකොට කණ්ඩ බොණ්ඩ තියෙන රටක් හදන්නම් කියලා ලැජ්ජයි. අපි වරද්දාගත්ත මතක තබා ගන්න. 48 ඒ අවස්ථාව අපිට හොඳින් උපයෝගී කරගත්තා නම් අපිට යලි මේ රට ශ්‍රේෂ්ඨ රාජ්‍ය බවට පත් කර ගැනීම අවස්ථාවක් තිබුණා. අත්හැරුණා. නැවත අවස්ථාවක් ආවා. අත්හැරිය. මම කියනවා දැන් ආපහු අපේ රට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මම ඔබට කියන්නේ මේ අවස්ථාව අපි අත්හරිනවද? අපි කිසිසේත්ම පුද්ගලයෙක් ලෙසත් ආණ්ඩුවක් ලෙසත් මේ අවස්ථාව අත්හරින්නේ නැහැ. මේ රට මේ පත්වී තිබෙන මේ අසීරුතාවයෙන් මෙරට මුදවා ගන්න. මට හෝ අපේ අමාත්‍යවරු කිසිවෙකුට මත තබා ගන්න. පෞද්ගලික තමන්ට කියලා අභිලාෂයක් නැහැ. පෞද්ගලික තමන්ට ලැබෙන අභිලාෂයක් නැහැ. අපිට තියෙනවා මේ රටත් මේ රටේ ජනතාව පිළිබඳ සුබ සිහිනයක්. මේ සීනේ යථාර්ථයක් කර ගැනීම සඳහා අපි පොරබදනවා. ඔබට සහතිකයක් දෙන්නම්. අපි ඒක යථාර්ථයක් බවට පත් කරනවා. මම ඔබට අවසන් වශයෙන් ආරාධනා කරන්නේ ඔබෙහි පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වෙන්න. ඉතිහාසය ඔබ ලියන්න එපා. මේ අවස්ථාව අත්හරින්න දායක වෙච්ච මිනිස්සු. මේ අවස්ථාව අකුල් ලෙලපු මිනිස්සු විදිහට ඉතිහාසගත වෙන්න එපා. ඔබ ඉතිහාසගත වෙන්න රටේ අවස්ථාවක් ආවා. ඒ අවස්ථාව ඉතා හොඳින් උකහා ගැනීම සඳහා විපක්ෂයේ සිටද ඔබ උදව් දීපු ව්‍යාපාරයකට ඉතිහාසගත වෙන්න. ඒකයි මේ අවස්ථාව. ඔබ හිතන්න හරි අපි යවල ඔයගොල්ලෝ ආණ්ඩුවක් ගත්ත ගැන අවස්ථාවක් නෙවෙයි ඒක. හා? ඔව්. හා? බරපතල ප්‍රකාශනය කාරක සභාව බරපතල ප්‍රකාශනය ගරු මන්ත්‍රීතුමා වනගනිතෝ කාරක සභාවනේ. ඔව් ඔව්. පැහැදිලි කිරීමක් වුණා. මොකද ඔබතුමාගේ කතාවෙන් ආගෙන හිටියා. එතන ඔබතුමා කිව්වා බරපතල ප්‍රකාශනය විපක්ෂයට සිදු වෙනවා ආර්ථික අස්ථාවර කිරීමේ ඉලක්ක කරගෙන. ඒ ප්‍රකාශනය කරේ කවුද කියලා කිව්වේ නැත්නම් කමන්නේ නැහැ. මොකද ප්‍රකාශන කරලා පැහැදිලි කරන්න ජනාධිපති මෙහෙම කිව්වොත් ආණ්ඩුව අපේක්ෂා කරන මේ අවුරුද්දේ මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව අපේක්ෂා කරන තන වාහන වෙළඳ පොළ විවෘත කිරීම මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නෙත් නැහැ කියලා කිව්වනේ. හරිද? තේරුණාද? කිව්වනේ. හරිද? හරිද? නෑ ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි අවිනිශ්චිතතාවය නිර්මාණය කරන්නේ. අවිනිශ්චිතතාවය ඔබට පළමු කොටම ප්‍රශ්න අහන්න. හරිද? ඒ වගේම ඔබ කිව්වා ආයෝජක එන්නේ ආයෝජක දාලා යනවා කියලා. මට කියන දාලා ගිහ එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා. මට කියන දාලා ගිහ එක්කෙනෙක්. දැන් නැගිටලා කියන. දැන් නැගිටලා කියන දාලා ගිහ එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකයට දෙන සංඥාව මොකද්ද? ලංකාවට ආයෝජක එන්න එපා. ඉන්න අයත් දාලා යනවා. මට කියන්න එකක්. දැන් නැගිටලා කියන මෙන්න මේක ගියා කියලා. ඉක්මනට කියන්න. නෑ. අස්ථාවරත්වය නිර්මාණය කරන්නේ මොකද්ද? ඉතින් අජිත් පීපරගෙන් අහන්නකො. අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා. ඔබතුමාගේ ප්‍රෙස් එක මම බැලුවා. කෙටියෙන්. ඔව්. අජිත් පෙරවන්ත 8යි 2යි 6ට අදානි ඉන්න බෑ. තරඟකාරී ක්‍රමවේදයට අපේ සම්පත් සඳහා අනිවාර්යයෙන්ම අපි තරඟ කරලා හරි මිලකට තරංකාරී මිලකට සුළං සහ සූර්ය විදුලි ලබා ගත යුතුයි. ඒ ගැන සැකයක් නැහැ. 8යි 26 අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් තරංකාරී මිලට එනවා නම් ගැටලුවක් නැහැ. හරි අන්න ඒ සඳහා අපි අවශ්‍ය තරංකාරී ක්‍රමවේදය හදාගමු. ඒක තමයි හදන ක්‍රමය. ඒක තමයි අපි දින ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. හර්ෂ. ඕක තමයි ස්ථාවරය. නෑ මතක. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ කරු ජනාධිපතිතුමා. ඔබතුමායි අපි ඔක්කොම එක පැත්තේ ඉඳලා එකට කතා කරේ. ඕකට ජනාධිපතිතුමා ඕකනේ කතා කරේ. හරි. නෑ. දැන් බොහොම ස්තුතියි හර්ෂ මන්ත්‍රීතුමා.
හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද එන්නේ කියලා මම දැක්ක ඔබතුමාගේ කාඩ් එකක් මං ගාව තියෙනවා. හරිද? මේක ගියා ආයේ කවුද එයිද ඩොලර් බිලියනක ව්‍යාපෘතිය බිලියනකුත් නෑ එතන හොඳේ. එතන ගිහපු ඉලක්කමත් වැරදි. ඔබතුමාගේ ඩොලර් බිලියනක ව්‍යාපෘතියක් ගියා කියලා බිලියනයක් නෑ එතන. හරිද? 900කුත් නෑ. හරිද? තව ලන්සු තියන්න පුළුවන්. හරිද? මම කියන්නේ හරිද? ගියේ නෑ හරිද? මේ ඒ නිසා ඒකයි මම කියන්නේ. ඒතකොට ආර මතයක් හදනවා ආයෝජකයෝ යනවා. ඒතකොට ආයෝජකයෝ යන රටකට ආයෝජකයෝ එන්නේ නෑනේ. මං කියන්නේ අර ආර්ථික මේ හදන් තියන අය ඒවා කිව්වහම ප්‍රශ්නක් තියෙනවනේ. ඒ නිසා ඉතා පැහැදිලි ඒවා. හරි නේද මනෝගණිස්මතුව? හරි රයිට්. ඉතින් ඕක තමයි අපේ තියෙන තත්ත්වය. ඉතින් මම කියන්න හදන්නේ අවසන් වශයෙන් මම අවසන් කරන්න හදන්නේ. ඒ නිසා මම හිතනවා මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව එක්ක ඕගොල්ලෝ එකට එනවද? නැත්නම් මේකට අකුල් වෙනවද කියලා තීරණය කරන්න. මීට වඩා හොඳ දෙයක් මම කියන්න නැවත අපේ රටේ දේශපාලනේ මීට වඩා හොඳ දෙයකින් මිසක්කා මීට වඩා නරක දෙයකින් පුරවන්න බෑ ආපහු. රෝමේ හිටියා අධිරාජ්‍යවරු ගණනාවක් හිටියා. ඉතාමත් කූර අධිරාජ්‍යවරු හිටියා. හැබැයි එක අධිරාජ්‍යයක් ආවා. ඔහු සාමකාමී අධිරාජ්‍යයක් වුණා. රෝමේ ඊට පස්සේ කූර අධිරාජ්‍යයන් ගොඩ නැගුණේ නේ. හැරවුම දුන්න. අපිත් හැරවුම දෙන්න. මීට පස්සේ පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් සහ ආර්ථික සංස්කෘතියෙන් ආණ්ඩුවක් අපේ රටේ යලි හැදින්නේ නැහැ. අපි ප්‍රමිතීන් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රමිතී දේශපාලකයාගේ ප්‍රමිතිය, රාජ්‍ය නිලධාරියාගේ ප්‍රමිතිය. අනේ එතනද අපි නිර්මාණය කරලා තියෙනවා. අපි හිතාමත් හොඳ තැනක සංඥා කණු හිටවලා තියෙනවා. ඔබට පුළුවන් මේ සංඥා කණු ඉක්මවා යන්න පුළුවන්. එහෙම නැතු මේ සංඥා කණු වල පිටිපස්සේ ඉඳන් ඔබට දේශපාලන අනාගතයක් නෑ. හොඳට මතක තියාගන්න මේක. අපි කැමති ඔබතුමා තමත් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් වෙනවා නම් ඒ නිසාම තමයි මේක කියන්නේ. හරිද? බලන්නකො ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හැදලා තියෙනවා. මේ පාපාරාත් මම හිත 2020 ඉඳන් මම ඉන්නවා හිටියා. මේ පාර්ලිමේන්තුවේ ඡන්දෙන් ආණ්ඩුවක් හැදෙනවා. හැබැයි ටික දවසක් යනකොට ජනතාව විපක්ෂයට යපු අය ආය ආණ්ඩුවේ. ආණ්ඩුවට යපු අය ආය විපක්ෂ. අවුරුද්දයි දෙකයි යන්නේ ආණ්ඩුව කවුද විපක්ෂ කවුද කියලා හොයාගන්න බෑ. විශේෂයෙන්ම අයවැය කාලෙක නේ මන්දර සමහර ඇමතිවරු හෝටල් වල හංගගෙන බේරගන්නේ. මතකනේ දන්නවනේ සිංගප්පූරුවේ හැංගුනේ නැද්ද හකිම් මන්ත්‍රීව මතකනේ? හරි මෙහෙම බේරගත්තේ. මේ අලුත් කතා නෙවෙයි මේවා. හරිද? හෝටල් වල තියාගෙන සිංගප්පූරු හංගලා රිසත් මන්ත්‍රීතුමාට මතකයි. එහෙම මේ කට්ටිය බේරගන්නේ. මේ අයවැයට ඡන්දෙ දෙන්න. අනිත ඔක්කොම පැත්තකින් තියන්න. ඕගොල්ලන්ට විපක්ෂයට විපක්ෂයේ විශ්වාසය හදලා දීලා තියෙනවා. මම කියන්නේ ඒවා තමයි දේශපාලන වෙනස්කම්. හරිද? ඒ නිසා මම හිතන්නේ මේ වෙනස්කමත් එක්ක අපි ඉස්සරහට යමු. විශේෂ මුදල් අමාත්‍යාංශ අපි ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලය විශාල වෙහෙසක් දරනවා මේ මම හිතන එතුමා මහින්ද සිරිවර්ධන මැතිතුමා ඉතා වෙහෙසක් දරනවා. මම දැන් ඉතාමත් සමහර අවස්ථාවල විශාල බෙහෙත් අහුරක් බොමින් තමයි එතුමා වැඩ කරන්නේ. ශරීර මම එතුමා ගැන කියන්නේ එතුමාට හොඳ නිසා මම කියන්නේ. එහෙම විශාල ලෙස වැඩ කරමින් තියෙනවා. විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් වැඩ කරනවා. අපි අමාත්‍යාංශවල වැඩ කරන සංස්කෘතියත් වෙනස් කරලා තියෙනවා. අපි ඒගොල්ලෝ කතා ගැඳවනවා. අපේ අදහස කියනවා, ඔවුන්ගේ අදහස කියනවා. අපි අතර සංවාදයක් එනවා. අපි හොඳ දේ තෝරාගන්නවා. මට එක ප්‍රධාන නිලධාරි මහත්මයෙක් කිව්වා බදු පිළිබඳ එක කාන්තා නිලධාරිනියක් දීර්ඝ කාලයක් සාකච්ඡාවලට ඇවිල්ලා තිනා කිව්වා. පළවෙනි දවසේ කතා කරේ මේ සාකච්ඡාවේ කිව්වා. අපේ පාලනයන් තිබුණේ අනිත් අයට ඉඩ නොදෙන කාලනේ. සියල්ල දත් අනේකා යට කරන ඒ රශ්මි කදම්බට යට වෙච්ච පාලනයන් තිබුණා. අපි එහෙම නෙවෙයි අපි හදලා තියෙන ඉතාමත් හොඳ සංවාදශීලී තත්ත්වයක් හදලා තියෙනවා. අපි හැම යෝජනාවක්ම අපි කතා බහ කරනවා. අපි අපිට තියෙන අදහස කියනවා. අපි ඔවුන්ගේ අදහස ගන්නවා. අපි දෙගොල්ලෝ මේකඟ තැනකට එනවා. මොකක්ද අපි කළ යුතු දේ කියලා. එහෙම සංස්කෘතියක් අපේ රටට ඕන. හැම වෙලාවම රටක් ඉස්සරහට යන්නේ තනි පුද්ගලයන්ගේ තීන්දුව මත නෙවෙයි. රටක් ඉස්සරහට යන්නේ සාමික තීන්දුව මත. මතක තියාගන්න. තනි පුද්ගලයන්
ලෝකේ වෙනස් කරපු යුගය දැන් අවසන් වෙලා තියෙනවා. ලෝකෙ ඉස්සරහට ගමන් කරමින් තියෙන සාමික තීන්දුව මත. ඒ නිසා අපි අමාත්‍ය මේ හැම අමාත්‍යවරයෙක්ම මම දන්නවා. අපි හැම ආණ්ඩුවේ හැම තැනකම අපි සමහරට මීටින් ටිකක් වෙලා යනවා. අපි තා හොඳින් සංවාද කරනවා. අපි උන්නත පටවන්නේ නැහැ. උන්ගේ අදහස ගන්නවා. අපේ අදහස අහනවා. හොඳ දේ අපි තෝරගන්නවා. ඒ නිසා අපි ඔක්කොම එකට මුදල් අමාත්‍යාංශ දේශපාලන අධිකාරිය අපි ඔක්කොටම මේක මෙහෙමින් තිබෙනවා. ඒ වගේම මහා බැංකුව අධිපතිතුමා විශාල වේසක් දරනවා. අපේ උද්දමනය පොලි අනුපාතික ඊට පස්සේ විනිමය අනුපාතික ඒ කියන්නේ මොනිටරින් පොලිසිය කිතාම ශක්තිමත් පවත්වාගෙන යන තුමා වේසක් දරනවා. ඒ සඳහා විශාල කාර්යයක් උන් විසින් කරනවා. එන හැම දිනාටම බේන් මිස්සිතු ඇත්තටම අපි මිස්සිතු කරගත යුතු කාර්යයක්. මම ඔවුන්ට ඉස්සිතු කරන්න නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා මේ කාර්ය කරන්න වේස ධර්මින් තිබෙනවා. ඒ නිසා ඒ සංස්කෘතිය අපේ රටට අපි නිර්මාණය කිරීම සඳහා වේස ධර්මින් තිබෙනවා. ඉතින් අපි හැම දිනාම මේ අවස්ථාව ඒක කරගෙන අපි ඉස්සරහට යමු. ඉතින් ඒ නිසා අවසන් වශයෙන් මේ විවාදයේ දීර්ඝ කාලයක් පැවැත්ුණා. ඒ විවාදයේදී බොහෝ අය අදහස් ඉදිරිපත් කරා. ආරම්භයේදී කිව්වක මම මේ ස්ථාවරේ නම් ඉන්නවා. සමහර අය වේදනාවෙන්, සමහර අය කෝපයෙන්, සමහර අය සාධනෙලි සදාත් ඉදිරිපත් කරා. ඒ හැම අදහසකම අපි ගරු කරමින් එහෙනම් අපි නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායක.